ඔයාලා දෙ නැගිට්ටකම මොකන්ද කරන්නේ එලාමික තිවා තින්න ෆෝන් එකෙන් ෆෝන් එක අරගෙන එලාම එක ඔෆ් කරලා ඉට පස බලන්නද නොටිෆිකේෂන්ස් ටික නොටිෆිකස් ටික බලලා මැසිසුල් රිප්ලයි කරන්න ඕන්නන් එටික රිප්ලයි කරලා ඊට පස්සේ පොඩ්ඩක් සෝෂල් මීඩිය පැත්තේ ගිහිල්ලා අප්ඩේට්ස් ටිකක් බලනවා මමත් ගිල්ටි මමත් මේදේ කරනවා කරන්න නැතුව නෙවෙයි මොකද සමහරලාවට අපේ ජොබ් එකත් එක්ක එතකොට අපිට තියෙන පර්සනල් සිටුවේෂන්ස් එක්ක අපිට දේපාන්දර නැගිට්ට ගමන් කරන්න වෙලා තියෙන දේ තමයි ෆෝන් එක චෙක් කරන එක ඉතිං මං කලින් කිව්ව වගේ අපි ජීවත්වෙන මේ ඊරය කැවිල්ලා ඉන්ෆෝමේෂන් ඊර එක එතකොට හැම්වලේම අප්ඩේට්ස් තියෙනවා හැම්වලේම අලුත් නිවස් වෙනවා අලුතෙන් දේවල් ලෝකේ ගැන ටූල්ස් එනවා එක ටෙක්නෝලජීස් එනවා එතකොට අපි මේ දේවල් එක්ක අප්ඩේට් වෙන්නත් ඕනේ අප්ඩේට් වෙන්න අපි ඉන්ෆෝමේෂන් කන්සියම් කරන්නත් ඕනේ ඉතිං එහෙම බලාගෙන ගියාම ඉන්ෆෝමේෂන් කියලා කියන්නේ අද කාලෙ වෙද්දී අන්ලිමිටඩ් දෙයක් හැබැයි අපේ ඇටෙන්ෂන් එක අන්ලිමිටඩ් නැහැ අපේ ඇටෙන්ෂන් එක ලිමිටඩ් ඉතිං අපි කොහොමද අපිට මේ තින ලිමිටඩ් ඇටෙන්ෂන් ස්පෑන් එක නැත්තන් මේ ඇටෙන්ෂන් එකත් එක්ක මේ ඉන්ෆෝමේෂන් ඕවලෝඩ් එකට ෆේස් කරන්නේ ඉන්ෆෝමේෂන් ඕලෝඩ් එක් කියල කියන රීසන ඇවිල්ලා අපි කවුරුත් හිතන්න ඇති හිතන්න ඕන දෙයක් තම මෙ දැන් මේ කියන්න යන්නේ හිතන්න ඕගොල්ලෝ නැගිටපු ගමන් ඕගොල්ලො කැමතිද ඕගොලන්ගේ ඇන්ද වටේ ඉන්නවා මිනිසු 100ක් විතරෙන රෝගොල කැමතිද හැබැයි අපි දන්නතුව අපි උදේට නැගිට්ට ගමන් ෆෝන් එක අතරාරගෙන සෝෂල් මිඩිය චෙක් කරනවා කියන්නේ අපි කරන්නේ ඔය වගේ සිමිල දෙයක් ඉතිං පොඩ්ඩක් අවුල් ඇත්තර ගැන අප්සෙට් යනවා එම කිව්ව හම හැබැයි අපි මෙදෙ කරනවා අපි කැමති නැහැ එක ඇත්තට නොට හැබැයි අපි දන්නතුව අපි එක තමයි කරලා තියෙන්නේ ඉතින් හිතන්න උදේ නැකිට්ට ගමන් අපේට පුළුවන්ද අපේ බ්‍රේන් එකට එච්චර ඉන්ෆෝමේෂන් ඕවලෝඩ් එකක් දරාගන්න බැහැනේ හිතන්න අපිට කොච්චර නොටිෆිකේෂන් දවසට එනවද මැසේජස් එනවද අප්ඩේට්ස් කොච්චර එනවද අපි කොච්චර ස්කොල් කරනවද අපේ බ්‍රේන් එකට සමහල්ලාට දරාගන්න බැහැ ඒ වගේ අපි ගැන සමහර ඉන්ෆර්මේෂන් කන්සියම් කරට පස අපි මෝෂණලි පොඩ්ඩක්ේ ගැන සමහල්ලාවට එනජිය එක අප වෙනවා එනජිය එක ඩවුන් වෙනවා මේ වගේ සෑහෙන දෙවල් එනවම ඉන්ෆර්මේෂන් හින්ද ඉතිං හිතල බලන්න මීට අවුරුත් 10කටතර කලින් එහෙමනත්තන් අපේ අම්ම තාත්තලාගේ කාලේ මොනව හරි ඉන්ෆර්මේෂන්යක් අපිට දැනගන්න ඕන නම් ඒගලන්ට එක් පත්තරෙන් තමා දැනගන්න පුළුවන් එහෙමනත්තං ටීවක නිවස නත රේඩියක නිවස බලාගන්න පුළුවන් හැබැයි අද වෙද්දී අපිට අපේ අතේ ෆෝන් එක තියෙනවා නම් එක ඇප්සලින් නොටිෆිකේෂන් එනවා එතකොට මැසේ ජලල්ස් එනවා මේ වගේ සෑහෙන්න එක මීඩියා තියෙනවා අපිට ප්‍රෝච් කරලා අපිට මේ ඉන්ෆෝමේෂන් ගන්න අප්ඩේට්ස් එවන ඉතින් අපේ මේ ලිමිටඩ් ඇටේෂන් ස්පෑන් එකත් එක්ක අපි කොහොමද මේ දේවල් ඇත්තරම දරාගන්න අමහරුයි ඒකයි අපිට ඇන්සයිටි වගේ කමිෂන් සැවිල්ල තියෙන්නේ ඒ වගේම අපි අපේ ඇටේෂන් ස්පෑන් එකන කතාගරොත්හෙම අප ඇටේෂන් ස්පෑන් එක සෑහෙන්න අඩුයි ඒක අපිට වැඩක් කරන්න එක අපි සෑහනික්මට ඩිස්ට්‍රක්් වෙනවා අපිට ෆෝකස් කරන්න බැහැ ඇත්තරම කියනවනං ජෙන්සීලාගේ ඇටෙන්ෂන් ස්පෑන් එක අද වෙද්දි සයින්ටිස්ලා කම්පයා කරනවා ගෝල් ෆිෂ් කෙන එක ටෙන්ෂන් ස්පෑන් එකට ඒගැන එක ඒ තරම් පොඩි ඒ තරම් ටෙන්ෂන් ස්පෑන් එක අඩු වෙලා තියෙන්නේ අපේ අපි කන්සියම් කරන ඉන්ෆෝමේෂන් හින්ද දැමන් කිවන සෑහල් දේවල්ටයක් ඉන්ෆෝමේෂන් කන්සියම් කරන හිද අපිට වෙලා තියෙන බෑඩ් එෆෙක්් එකක් ගැන කිව්වන මන් සෑහෙන් හැබැයි අපි කොහොමද මේක අඩු කරගන්නේ මේකයි අපිට ඇටෙන්ෂන් ස්පෑන් එක සෑහෙන්න වැඩි කරගන්න එතකොට ආය තිබ්බ ගානට ගිහිල්ලා ඉන්ෆෝමේෂන් ඕලෝඩ් එක කඩ්ඩවුන් කරන්න එක පාර අපිට එක් කරන්න බැහැ මොකද අපි කරන ජොබ් එකත් එක්ක වෙන්න පුළුවන් අපි ජීවත්වෙන මේ කාලෙත් එක්ක අපිට බැහැන මෙ ෆුල් නිකං වෝයිඩ් කලා ඉන්න බැහැන නිවස්තයක් අපිට වැඩක් නැකප නිකං ඉන්න බැහැ
එතකොට හිතන්න අපිට මොනහරි අලුතෙන් ටෙක්නෝජයක් ඇල් තිනවන මහ ටෝල්ලක් ඇල තින අපිට කියන්න බැහ මට හිගෙනගන්න ඕන නැහැ මං හිදක කන්සියම් කරන්න හැ මොකද මට එක ඉන්ෆර්මේෂන් නෝව ලෝඩ්ඩක් කියලා මටහෙම කරන්න බැහ එම කරන්න පුළුවන් අපට සවවෙන් අමාරු අප ඉන්ඩස්ට්‍රික නැත අපේ ජොබ් එක ඉතිං මේ වගේ සෑහෙල් දෙවල් තියෙනවා ඒ හින්දත් ඒ පැත්ත පොඩ හිතන්නත් ඕන හැබැයි අපිට පුළුවන් මේ ඉන්ෆෝමේෂන් නෝවලෝඩ් එක කන්සියම් කරනකොට ඉන්ටෙන්ශනලි කන්සියම් කරන්න ඒ කියන්නේ අපි මොනාද කන්සියම් කරන්නේ අපි මොන වෙලාවටද ඉන්ෆෝමේෂන් කන්සියම් කරන්නේ අපි කොච්චර ඉන්ෆෝමේෂන් කන්සියම් කරනවාද අපිට පුළුවන් එක ඩිසයිඩ් කරන්න කොහොද ඩිසයිඩ් කරන්නේ අපිට මොනා දෙකට කරන්න පුළුවන් කියලා අපි දැන් කතා කරමු හරි ඕල හිතන්න අපි ස්ටාර්ට් කරොත් අය පාරක් උදේ නැගිටන එක ඉඳලා අපිට පුළුවන් ඇත්තටම කියනවනම් අපේ මෝනිං රූටීන් එක ආය පාරක් පොඩක් රිවිය් කළ බලන්න අපිට මොනවගේ තැන්වලින්ද මේක පොඩ්ඩක් පටන් ගන්න පුළුවන් අපේ ඉන්ෆෝමේෂන් කිවරේෂන් එක පටන් ගන්න කියලා ඉතන්න උදේ නැගිට්ටක මං ෆෝන් එක එලාම එක ඔෆ් කරලා අපිට මැසස් ටික රිප්ලයි කරලා අර්ජන් මේව තියෙනවනම් අපිට පුළුවන් සෝෂල් මීඩියා පොඩ්ඩක් ලිමිටඩ්ලි චෙක් කරන්න පුළුවන් ස්ටාර්ටක් විදිහට ඊට පස්සේ අපිට තවමාද කරන්න පුළුවන් අපේ මෝනිං රූටින් එකට අපිට පුළුවන් මොනවාහරි ඇනලොග් දෙයක් ඇඩ් කරගන්න හැබැයි මම හිතනවා එක කෙනගේ මෝනිං රූටින්ස් වෙනස් එතකොට යාලා දින ටයිම් එක වෙනස් යාලා කරන ජොබ් එකත් එක්ක යාලයින සිටුවේෂන්ස් එක්ක එතකොට හැමවෙලේම ඕගොල්ලෝ චූස් කරගන්න ඔයාලට ප්‍රක්ටිකල් දේවල් කරන්න පුළුවන් දේවල් මේ මොන දෙවල්කොද වැඩක් නැහැ ඕගට ප්‍රක්ටිකලව ඇප්ලයි කන බැරිනම් ඒ හින්ද මම නිකං මම කියන්න හැ මේ ඕගොල කරන්න ඕන මේ දේ කරන්න ඕන හමනත්තම මේ හරියන්න කළ ම වගේ මුකුත් කියන්න යන නැහැ හැම වෙලේම ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ලයිෆ්ස්ටයිල් එකත් එක්ක ඕගොලො කරන ජොබ් එකත් එක්ක ඒ දේවල් එක තමයි ඕගොලෝ වලගේ රූටින් එක හදාගන්න ලෝඩ ඉතින් ඒහිද ම ලොකුවට කියන්න යන නැහැ මේකන් මේ කරන්න ඒ වගේ මංකුත් කියන්න යන නැහැ ඊට පස්සේ අපිට පුළුවන් ෆෝන්ල තියනවනේ ස්ක්‍රීන් ටයිම් එක තිනවන ඉතින් අපිට පුළන් ස්ක්‍රීන් ටයිම් එකෙන් පොඩ්ඩක් බලන්න අපිට මේ වගේ ඇප් එකක් යස් කරනගේ අප කොච්ච ටයිම් අපිට දෙන්න පුළ ටයිම් මිටක් විදිට ඔන්න ඔය වගේ එතට අපි දන්නවා අපි මෙච්චර මේ අප යස් කල තින මට මේ අප යස් කන බෑ මම ස්ක්‍රීන් ටයිම සිීඩ් කල තියෙන ඒහින්ද ඉතිං ඒ වගේ අපිට පුළුවන් ස්ක්‍රීන් ටයිම් ලිමිටස් දාගෙනත් අපේ කන්සම්ෂන් එක පොඩ්ඩක් අඩු කරගන්න හරි කන්සම්ෂන් එක අඩු කරගන්නට කතා කලානේ අපි දැම් බලමු කොහොමද මයින් ෆුලි මේ කන්සම්ෂන් එක ගැන කතා කරන්නේ හිතන්න කියලා ඕගොල දන්නවා අල්ගොරිතම්ස් වලින් අපිට එක කටෙන්ට් පුෂ් කරනවා අපි මොක්හරි පටෆෝර්ම් එකට ගිහම් පස්සේ හැබැයි අපිට පුළුවන් ඒව කිවරේට් කරගන්න අපේ ඉන්ට්‍රස්ට් එක්ක මොකද හැමවෙලේම ඒ පුෂ් කරන හැම දේම අපි කන්සියම් කරන්න ඕන හැනේ මොකද අපි මොනවදයක් කන්න කැමති නැත්තම් අපි එක බලෙන් කන්න දුන්හම් පස අපි සමහට එක රිජෙක් කරනවානේ අපිට ඒ වගේම ඒ තීරීම ඇප්ලයි කරන්න පුළුවන් ඉන්ෆෝමේෂන් වලට මොකද අපේ ඇඟට කෑම අපි ගත්තහම් පස්සේ ඒ කෑමලින් අපේ එනජියක් හම වෙලාවත් තියෙන සමහලට අපේ ඒ රියක්ෂන් එක නිකං බැක් කලා ඇලජි ක්‍රියේෂන් එන වෙලාව ලුත්තියෙනවානේ ඒ වගේ තමයි අපිට ඉන්ෆෝමේෂන් කියන්නේ අපේ මොලේට අනිකන් අපේ ඇඟට නිකන් කෑම වගේ තමයි එතකොට අපේ ඇඟට අපි ගන්න කෑමල නිියවට්‍රන්ස් හම්බෙනවා වගේ එතකොට අපේ ඇඟට පෝෂණය හම්බෙනවා වගේ අපි කන්සියම් කරන ඉන්ෆෝමේෂන් වලින් තමයි අපි තීරණයක් ගන්නකොට තීරණය මොනවගේ හොඳද නරකයිද කියනක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ වගේම අපි මොනහරි දෙකට ප්‍රෝච් කරනවානගේ ප්‍රෝච් කරන විදිහ වෙනස් වෙන්නේ බේසිකලි අපි හිතන විදිහ අපි ඒ දේවල් අපේ ශේපප් වෙන්නේ අපි කන්සියම් කරන ඉන්ෆෝමේෂන් වලින් පොඩ්ඩක් හිතර බැලුවොත්තේම ඔයාලට පුළුවන් තව ඩීප්ලි කල්පනා කරලා බලන්න ඉතිං මේ හින්දා ඇඟට කෑම වගේම අපි කන්සියම් කර ඉන්ෆෝමේෂන් සෑහෙන බලපානවා අපි ඉස්සරහට ජීවත්වන විදිහට අපි තීරණ ගන්න විදිහට අපි බේසිකලි කරන දේවල් අපි කල්පනා කරලා කරන දේවල් වලට ඉතිං ඒ හින්දා බලන්න ඕගල මොනහයි පටෆෝර්ම් එක මොනහයි දෙයක් කන්සියම් කරනවා නම්
ඕගොල්ලෝ ෆලෝ කරන්න ඕන කට්ටිය මොන වගේ අයද ෆලෝ කරන පේජස් තියනගේ පේජස් මොනවද ඔයාලට මොනවා හරි හිතනවනම් මේ වගේ ඉන්ෆර්මේෂන් එකක් මට අන්වෝන්ටඩ් කියලා ඔයාලට පුළුවන් අන්ෆලෝ කරන්න නැත්තම් not interested කියලා දාන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන්ස් ප්ලැට්ෆෝම්ස් වල තියෙනවා ඒවා යූස් කරන්න. ඒ වගේම අපිට පුළුවන් මේ වගේ ඉන්ෆර්මේෂන් ඩයට් එකක් කරලා අපිට පුළුවන් අපේ ඉන්ෆර්මේෂන් ටික කියුරේට් කරගන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් නිකන් ඔහේ නිකන් ස්ක්‍රෝල් කර කර ඉන්නවට වඩා ඒ ටයිම් එකේ අපිට පුළුවන් ඒ ස්ක්‍රෝල් කරන ටයිම් එක ඇත්තටම කියනවා රීප්ලේස් කරන්න මොන හරි දෙයක් ඉගෙන ගන්න. තර මොකක් හරි පොඩ්කාස්ට් එකක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි කෝස් එකක් කරන්න පුළුවන්. නැත්තම් ඕගලන්ට පොතක් කියවන්න පුළුවන්. නැත්තම් මොන හරි වැඩක් කරන්න නැතුව ඔයාලට බ්‍රේන් එකට රෙස්ට් එකක් හම්බ වෙන්න වැඩක් නොකර ඔහේ ඉන්න පුළුවන්. මොකද බ්‍රේන් එකට රෙස්ට් එකක් තියෙන්න ඕනේ ඒ හින්දා. ඉතින් මම හිතන්නේ ඔය ටික පොඩ්ඩක් අපිට ස්ටාර්ට් එකක් විදිහට කරන්න පුළුවන් නම් අපිට ටික ටික හරි අපේ ඇටෙන්ෂන් ස්පෑන් එක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම මං හිතන්නේ අපි වෙනදාට වඩා මයින්ඩ්ෆුලි හිතන්න පුළුවන් නම් අපේ ඇටෙන්ෂන් එක ගැන මං හිතන්නේ අද කාලෙ වෙද්දී අපේ ලොකුම ඇසෙට් එකක් තමයි ඇටෙන්ෂන් එක කියලා කියන්නේ. ඉතින් හිතලා බලන්න අපි කන්සියුම් කරනට මොනවගේ දේවල්ද කියන එක. අපි කන්සියුම් කරන දේවල් එක්ක අපේ ජීවිතයට ලොකු එෆෙක්ට් එකක් තියෙනවා. මන් දන්නේ ඒක සෑහෙන වෙනස් වෙන්න පුළුවන් ඔයගලන් කියුරේෂන් එකෙන් පස්සේ. ඉතින් ඒ කියුරේෂන් එක කරන්න මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඇටෙන්ෂන් ස්පෑන් එක අඩු වෙලා තියෙන මට ෆෝකස් එකක් නැහැ මං හැම වෙලේම ඩිස්ට්‍රැක්ට් වෙනවා කියලා කියන කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරලා බලන්න. එතකොට එයාටත් ඒක උදව්වක් වෙයි කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එක නම් ඉවරයි. Thank you.